අයිබෝන් අයිබෝන් කොයිද බීලා වුණාද? දවස් ගානක් හිටියේ නෑනේ. දවස් ගානක් හිටියේ නෑනේ. ඒකයි මං හිතුවේ කොයි හරි බීලා අහුවෙලා හොස්පිටල් එකෙන් ඉඳලා හැම ආවත් දන්නේ කියලා. අපිට බෑනේ එහෙම ඉන්නේ. අපි කියන්නේ ඉතින් අහුණා තමයි. ඒ කොහොමද අර මේ ප්‍රභූවරුන් බීලා අහුවුනාම බැලුන් නැති වෙනවා. අපි බීලා ගියා නම් බැලුන් තියෙනවා. නිකම් පාටි බැලුමක් කර දෙනවා. හරි අපි කතා කරමු මේ ගැන මේ වැඩිදුරටත්. ගොඩක් දේවල් තියෙනව නේද? ඔව් ඒ කියන්නේ ඊයේ අපි ආවේ නැහැ නේ ඉතින් ඒ නිසා ඊයේ සිද්ධි කීපයක්ම තියෙනවා. ඊයේ තමයි පොලිසිය කියලා තිබ්බ රන්වලගේ වාහනේ තිරිංග දෝෂයක් තිබිලා තියෙන. ඒක තමයි මේකට හේතුව කියලා පොලිසිය ඊයේ කියලා තිබ්බා. කොහමද ඊයේ දවල් 12ටත් අපි පොලිසියෙන් කතා කරලා ඇහුවා මේ වෛද්‍ය වාර්තාව කියන්නේ රන්වල බීලා හිටියද නැද්ද කියන වෛද්‍ය වාර්තාව ඇවිල්ලා තියෙනවද කියලා. ඊයේ දවල් 12 වෙනකොටත් ඇවිල්ලා තිබ්බේ නැහැ කියලා තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අපිට නම් කිව්වේ. ඒ කියන්නේ මේ රන්වල බීලා නෑ වාහනේ බීලා. වාහනේ බීලා. වාහනේ අපිට. වාහනේ දෝෂයි තියෙන්නේ. ඔව් දෝෂ සහගතයි. ඒක නිසා ඒ ගැනත් විමර්ශනය කරනවා කියලා තමයි කියන්නේ. කියන්නේ හරියට නඩත්තු කරලා නැහැ. ඉතින් ඒ ගැන විමර්ශනය කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම එකක් තිබ්බා. ඊට පස්සේ බියගම් ප්‍රාදේශීය සභාවේ උපසභාපතිත් කියලා තිබ්බ රන්වල බීලා නැහැ. රන්වල බොන්නෙත් නැහැ. එහෙම කියලා තිබ්බා. ඉතින් කොහොම හරි ඊට පස්සේ කියලා තියෙනවා මේ ලාල්කාන්තගේ පෝස්ට් එක දැක්කද? රන්වල හොඳ මිනිසෙකි. ඔහු ගැන නොදන්න අයට අනුකම්පා කරමු කියලා එහෙමත් ලාල්කාන්ත කියලා තිබ්බා. අපිත් අනුකම්පා කරනවා. ඉතින් අර දැන් අද ෆසීර් කියපු සිද්ධිය කියන ආනන්ද විජේපාල කියලා තිබිලා තියෙනවා බීමත්ව ඉන්නවද කියලා බලන බැලුම් වල හිඟයක් තියෙනවා කියලා. ඉතින් ඒ ගැන මව්බිමට තමයි කියලා තිබ්බේ. කොහොම හරි බලන්න. කතාව කියන්නකෝ ඒක. ඔව් ඒකේ තියෙන්නේ කොහොම හරි පොලිසිය ඇතුලේ පොදුවේ ශ්වසන පරීක්ෂණ නල ඒ කියන්නේ බැලුම් කියන එක හිඟයක් පවතිනවා කියලා පෙරේදා දවසේ බැලුම් තොගයක් ලංකාවට ගෙන්නුවා කියලා තමයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියලා තිබිලා තියෙන්නේ. ඉතින් ඒවා තත්ත්ව පරීක්ෂණයට ලක් කරන තෙක් පිට කරන්න බෑ කියලා තමයි අමාත්‍යවරයා ඒකෙදි කියලා තිබ්බේ. ඉතින් හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ රිය අනතුරු සහ එයා පරීක්ෂාවට ලක් කිරීම ප්‍රමාද ඇයිද කියන එක සම්බන්ධ විමසනකොට තමයි අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කියලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළ තිබ්බේ පුද්ගලයෙකු රිය අනතුරකට ලක් වුණාට පස්සේ ඔහු මුලින්ම ඇතුළත් කරන ස්ථානයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදු කරනවා. ඉතින් ඒ අනුව ඒ පුද්ගලයා මුලින්ම රෝහලට ඇතුළත් කළේ නම් ඇල්කොහොල් ශරීරගත වෙලා තියෙනවද කියලා පරීක්ෂණ සිදු කරන්නේ රෝහලෙන් කියලා තමයි කියලා තියෙන්නේ. මේ අනිත් එක අද කැබිනට් මාධ්‍ය හමුතිබ්බා. ඒකෙදිත් ඔය රන්වලගේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න විමසීමක් සිදු වුණා මාධ්‍යවේදීන් විසින්. ඒකෙදි මේ රන්වලගේ සිදුවීමේදී පොලිසිය හැසිරීම ගැන ප්‍රශ්නයක් ඇහුවට පස්සේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරේ මේ රන්වල මහතාගේ රියානතුර සම්බන්ධයේ සිදුවීමේදී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැරීමක් වුණාද නැද්ද කියන එක පොලිස්පතිවරයාගේ නියෝගය මත විමර්ශනයක් ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට මේ සම්බන්ධයෙන් මේ විමර්ශනවල මේ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි කියලත් නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කිරීමක් සිදු කරා. මේ අපිට ගන්න බැරි තව කතාවක් තියෙනවා මේ අපිට ඊයාවේ නෑනේ මේ නියෝජ්‍යමති එරංග ගුණසේකර කියලා තියෙනවා උපාධි ගැටලුවක් සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙච්ච ලොව එකම කතානායක මේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා තමයි කියලා මේ එවැනි දෙයක් පළවෙනි වතාවට සිදු වුණෙත් ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ කියලා ඒකත් නිකන් ආණ්ඩුවට ලකුණු දාගන්නා වගේ කතාවක් කියලා තියෙනවා. මේ බොරු උපාධියක් පෙන්නලා කතානායකගේ පුටුවට ආපු එකම කතානායකත් වෙන්න පුළුවන් නේ. ඒක තමයි වෙලේ. අනිත් එක දැන් මේ කියන්නේ දැන් එහෙම උපාධි ගැටලුවක් ආවා ඒ හින්දා මෙයා ඉල්ලා අසුණා සත්භාවයෙන් කියලා. එහෙම නෙමෙයි මිනිසුන්ගෙන් ආව ප්‍රෙෂර් එකකින් හින්දා ඉල්ලා අසුණා මිසක් මේ නැතුව මේක හින්දා ඉල්ලා අසෙනවා නම් මෙයා මේ හරන මේ සිද්ධි ඉල්ලා අසෙනවා නම් එච්චර හොඳයි නා. ඒක
අර දැන් ලාල්කාන්ත කියන විදිහට මේ රංගවල හොඳ මිනිස්සෙන් නම් මේ ආණ්ඩුව සහ පක්ෂේ පරිණියෙක් වෙන්න ඕනේ. ආණ්ඩුවටත් වඩා පක්ෂයට මෙච්චර දෙයක් වෙනකොට එහෙනම් ඉල්ලා අස්සෙන්න මේ කියන තරම් හොඳ කෙනෙක් නා මේ දැන් මොකද දැන් ඊට වඩා විනයක් තිබ්බයි මේ කියන විදිහට මේ අර අදාළම නැති කේස් එකක් දැන් කුඩුව වුණේ අර විදුහල්පතිකි. නමුත් බිරිඳ ඉල්ලා අස්සුනේ මේකෙන්. නමුත් මෙච්චර මේ Tamanටම සිද්ධි වෙලා එක දිගට ඒත් තාම ඉන්නවා මේකේ ඉන්න ගමන් ඉරංගලගෙන තින් මේ හොඳ මිනිසෙක් කියලා. මේ ඊට අමතරව තමයි බීගම ප්‍රතිසභාව එක්කනත් කියලා තිබී. ඊට අමතරව මම දැක්ක තවත් කවුද මේ මීරිගම ඉන්නෝනේ මට එයාගේ නම මතක නැහැ. එයාත් කියලා තිබ්බා හොඳ මිනිසෙක් මේ. දැන් මෙහෙමයි දැන් රන්වලට චරිත සාතික දෙන්න හරි නැත්නම් මේ බීමතින් ගියාද නැද්ද යන සම්බන්ධයෙන් මේ සාතික දෙන අය පැත්තකට තියන්නකෝ. දැන් සිද්ධිය වෙච්ච ගමන් පොලිසිය හරියට ක්‍රියාත්මක වුණාද? නැත්නම් පොලිසිය නිකන් කඩේ යන්න ගිහිල්ලා රන්වලවත් අමාරුවේ දාලා පොලිසියත් අමාරුවේ වැටුණාද? හරිද? එහෙම මේ පැති කීපයක් ඔස්සේ අපිට හිතන්න වෙනවා. විශේෂයෙන්ම දැන් ආනන්ද විජේපාල එමෙතුමා කියන කතාවක්නේ මේ අර මොකද්ද බීලද නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න බැලුම් මේ හිඟතාවයක් තිබුණා කියන එක. එතකොට එමෙතුමා පැහැදිලිව කියන්නේ මේ සිද්ධියට ඒක අදාළ වුණාද කියලා. හැබැයි මේ සිද්ධියට ඒක අදාළ වුණා කියන එක තහවුරු කරලා තිබ්බා මීට කලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා. ඔව් නෑ ඒ සිද්ධියට අදාළයි තමයි. මොකද සපුකස්කන්ධ පොලිසියෙන් මොබිම් පත්‍රේ අහුවම මේ ඒ වෙලාවේ අයි මේ කරේ නැති කියලා කියලා තියෙනවා මේ ඒ පරීක්ෂණයට අදාළ බැලුම් ඒවා තිබ්බේ නැහැ කියලා. ඒ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කරලා තිබුණා ඒ බැලුම් නැහැ කියලා. ඒ කියන්නේ පොලිස් ස්ථානවලට මේ සමහර පොලිස් ස්ථානවල ඒ බැලුම් නැහැ කියන එකනේ එකෙන් කියවෙන්නේ. ඒ හිඟතාවයක් තියෙනවා කියන එකකින්. ඒ හින්දා තමයි මේ පරීක්ෂාව එතනින් කළේ නැත්තේ කියලා. එතකොට මේ එහෙම කියලා ඇක්සිඩන්ට් එකක් වුණාම බීලා හිටියද නැද්ද එක පාර්ශවයක් චෝදනා කරනවා බීලා හිටියා කියලා. රන්වලගේ මේ පැත්තෙන් කතා කරන අය කියනවා එයා බොන්නේ එයා හොඳ මිනිහෙක් කියලා තව පාර්ශවයක් කියනවා. එහෙම මේ එයා බොන්නේ හොඳ මිනිහෙක් සාමාන්‍යයෙන් මෙහෙමයි කියලා දෙන චරිත සහතික වලින් මේක බේරගන්න බෑ. මේක හරියට විමර්ශනය කරලා සාක්ෂි මත පදනම්ව මේක බේර ගන්න ඕන දෙයක්. එතකොට පොලිසිය කරන්න ඕනේ කාර්ය මොකද? හරි. සපුකස්කන්ධ පොලිස් වසමේ මේක වෙනවා නම් සපුකස්කන්ධ පොලිසියේ බැලුම් නැත්තම් මේ ශ්‍රේණිකව පරීක්ෂා කරන්න බීලාද නැද්ද කියලා ශ්‍රේණිකව පරීක්ෂා කරන්න බැලුම් තොගයක් නැත්තම් ඊළඟට පොලිසිය කරන්න ඕනේ කාරණේ මොකද්ද? එතකොට අපිට බැලුන්නේ පරීක්ෂා කරන්න කියලා කොච්චර බීලා આવොත් එයාව අත්හරිනවද නැත්නම් බීලාද නැද්ද කියන තහවුරු කරන්න යම් වෛද්‍ය පරීක්ෂණයක් කරන්න හරි වෙනත් මේ දෙයක් කරන්න හරි උත්සාහ දරනවා. ඒක හරි. අනිත් එක දැන් රන්වල කොහි දැන් කීපයකදී පරීක්ෂා කරන්න තිබුණා. මොකද රන්වල දැන් සපුකස්කන්ධ ඇක්සිඩන්ට් එක වෙලා කිරිබත් ගොඩ ගියා. කිරිබත් ගොඩෙන් රාගමින් කොළඹටම ගියා. ඒතකොට ඔය කොයිතන උනත් ඒක හොස්පිටල් මේක පොලිසියකවත් නැති වෙන්නේ නැහැ නේද? අනික දැන් ඒ හොස්පිටල් වල මේ මෙයා බීලාද නැද්ද කියලා පරීක්ෂා කරන මේ මාස ගාණක් ගත කරන්න අවශ්‍යතාවයක් නැහැ. ශනිකව කරන්න තිබ්බා ඒක. මම දන්නේ ජපානයෙන්ද ඒක පරීක්ෂණ එන්නේ කියලා තාම නැහැ. ඉතින් අර උපාධිසාතිකයෝ වගේ. ඒ වගේද කියලා. එතකොට මේ ශ්‍රී ලංකා පොලිසියේ පේජ් එකකින් මේක පොඩ්ඩක් පෙන්නන්න මේ රන් වලට මම දන්නේ නිවේදනයක් දාලා තියෙනවා. මේකේ තියෙන ඔය රූපේ නඩත්තු නොකරන සෑම පිරිමියට මිලාදික සීනයක් ඇත කියලා. මේක පෙන්වන්නේ වාහන නියමිත ප්‍රමිතියට නඩත්තු කරන්න ඔබ පදවන වාහනේ ඔබගේ ගමනේ සහ ජීවිතය ආරක්ෂිතම කොටසක් විය යුතුයි කියලා මේක දැන් මේ ඊයේ දාලා තියෙන්නේ. මිට අමතරව රන් වලට අදාළව මේ දේවල් කීපයක්ම දාලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකා පොලිස් පේජ් එකෙන් දාන කෝකටත් මේ බැනුම් අහන ශ්‍රී ලංකා පොලිසිය මේ ටිකේම මේ රන් වලට නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන අනිත්‍යවත් මම අපි සරින්සරේ බලමු. පොලිස් පේජ් එකට තව දාන්න දෙන්න බෑ. පොලිස් පේජ් එකේ හැමදාම ආතල් දෙනවනේ. ඔව් ඒක තමයි. ඩුප්ලිකේට් සෙවන්දිට පොලිස් සැරයන්වරයෙක් බිස්කට් කවලා තිනවා. ගණිමුල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට අරගෙන දින 90ක රැඳවුම් නියෝග මත තමයි මේ සැකකාරියක් වන නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරිය මේ රඳවාගෙන ඉන්නවා. ඇයත් එක්ක සමීප සම්බන්ධතාව පැවැත් වූ පොලිස් සැරයන්වරයෙකුගේ තමයි මේ වෙනකොට වැඩ තරමට ලක් කරලා තියෙන්නේ.
මේ සැරයන්වරයා සැකකාරියත් එක්ක බිස්කට් එකක් දෙකට කඩාගෙන කාලා හස්ත සංඥා මාර්ගයෙන් අදහස් සුවමාරු කර ගැනීමක් සිදු වෙලා තියෙනවා කියලා අනාවරණය වෙලා තියෙනවා. මේ වැඩතානමට ලක්වුණු පොලිස් සැරයන්වරයා පහුගිය 30 වෙනිදා රාත්‍රී 10 ඉඳලා ඊට පසු දින උදෑසන 6 දක්වා උපසේවක රාජකාරියේ යෙදিলা ඉඳලා තියෙනවා. මේ සැකකාරිය රඳවා තිබෙන සිරමැදිරිය ආසන්නයේ. එතකොට මේ සැකකාරියට බිස්කට් ලබා දෙන විදියත් ඊට පස්සේදී ගන්න බිස්කට් එක ඇය අඩක් කාලා ඉතුරු කැල නිලධාරියට ලබා දෙනවා. මේ ඔක්කොම ඒ ආසන්නයේ තිබ්බ CCTV කැමරාවක පටිගත වෙලා තියෙනවා. මේ CCTV කැමරා රූප පරීක්ෂා කිරීමේදී තමයි මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. සංජීව ඝාතනයේ මේ ප්‍රධාන සැකකාරිය වුණ ඉෂාරා සෙව්වන්දී අතුරුදහන් වෙලා ඉඳලා පස්සේ ඇය සහ ඇයගේ රුවට සමාන රුවක් තියෙන නන්ද කුමාර් තක්ෂිව ඇතුළු සැකකරුවන් 6 දෙනෙක් නේපාලයේ කත්මණ්ඩු වල ඉඳලා අත්අඩංගුවට අරගත්තා. අත්අඩංගුවට අරගෙන වුන් ලංකාවට අරගෙන ආවා. දැන් මේ වෙනකොට මොවුන් දින 90ක රැඳුම් නියෝග මත කොළඹ දිසා අපරාධ කොට්ටාශය රඳවා තියෙනවා. එතකොට මේ වෙනකොට අර පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනමකට ලක් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මේ කොළඹ දිසා අපරාධ කොට්ටාසය මගින් වෙනම විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේක එක සිද්ධියක් නේ. 30 වෙනිදා මේ බිස්කට් කෑල්ලක් දෙන්නම කාලා තියෙනවා. බිස්කට් එකක් දෙන්නම බෙදාගෙන කාලා තියෙනවා. හරිද? මේක සරල සිද්ධිය ඕකනේ. දෙන්නම එක බිස්කට් එකක් කාලා තියෙනවා. ඒකනේ කියන්නේ. එතකොට මීට එහා ගියපු විමර්ශනයක් අවශ්‍ය වෙනවා. මේ නිකන් අර බිස්කට් කෑල්ලකට මේක දාලා මෙතනින් මේ බිස්කට් එකක් කාලා මොකක් හරි දෙන්න අතර සම්බන්ධයක් තිබ්බා කියලා එහෙම අවසන් කරන්නේ නැතුව ඉන් එහාට මේක සම්බන්ධ විමර්ශනයක් වෙනවා. මේ පොලිස් තොරතුරු වලින් අපි දැනගත්ත විදිහට මීට වඩා දේවල් එතන වෙලා තියෙනවද කියලා. මීට වඩා දේවල් කියන්නේ සමහර ඇතුලේ තියෙන මේ විමර්ශන තොරතුරු අදාළ වෙනත් පාර්ශවයන්ට ගියාද නැත්නම් විමර්ශනවල යම් මොකද්ද විමර්ශනවල ඉදිරියට ගෙනියන්න යම් බාධාවල් ඇති වෙන ආකාරයට මෙයාගෙන් යම් උදව්වක් ලැබුණාද ඒ ආදී මේ කරුණු සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් යනවා. ඇත්තටම මේක නිකන් අර අපිට ජෝක් එකක් වෙන්න පුළුවන්. මේ මෙහෙම උපසේවාවේ ඉන්නවා රැයට කවුරුත් නැහැ බිස්කට් කෑල්ලක් දෙනවා එයා කාලා අනිත් කෑල්ල මෙයාට දෙනවා. එහෙම නිකන් අර සරලව ගන්න ඕනේ නැහැ. මේක නිකන් අර ගොසිප් එකක් විදිහට. හරිද? ඉන් එහාට මේ සම්බන්ධයෙන් හොයලා බලන්න ඕනේ. හේතුව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මාස 3ක රැඳවුම් නියෝග භාරයේ රඳවා තබාගෙන ඉන්න සැකකාරියන්. එතකොට මීට වඩා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. හේතුව දැන් මේ මාස 3ක ආසන්න කාලයක් ඇය එතන ඉන්න ඕනේ. ඒ රඳවා තබාගෙන මේ ස්ථානයේ තමයි කොළඹ දිසා අපරාධ කොට්ටාසය ගේන්නේ. එතකොට ඒගොල්ලන් විමර්ශන කරනවා ඒගොල්ලන්ගේ බාරේ තියාගෙන. එතකොට උදේ හවස නෙමෙයි හැමදාම ඉන්නේ එතන. එතකොට හැම තිස්සෙම මේ ගැටෙන පොලිස් නිලධාරීන් තමයි එතන ඉන්නේ බොහෝ දුරට. එතකොට එකම ටික සමහර විට දීර්ඝ කාලීනව එහෙම ඉද්දි යම් සම්බන්ධතාවල් ඇති වෙනවා. හැබැයි ඒක මං කියන්නේ එහෙම කියලා ඒක මේ සාමාන්‍ය විදිහට ගන්න කියලා නෙමෙයි. අපි බලන්න ඕනේ ඉන් එහාට ගිහිල්ලා ඒ විමර්ශන වලට බාධා වෙන විදිහට මේ විමර්ශන යටපත් කරන යම් දේවල් සිදු වෙලා තියෙනවද යන්නේ. එතෙන්ට තමයි මේ විමර්ශනය සිදු කරන්න ඕනේ කියලා මම කියන්නේ. මේ ඇත්තටම හොඳ මේ ප්‍රවේශයක් කියන්නේ මේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරියාගේ එහෙම පොලිස් නිලධාරීන් හැසිරෙනවා නම් ඇත්තටම විමර්ශන හරියට කරගෙන යන්න බෑනේ. මේ ශ්‍රී ලංකා පොලිසියෙන් දාලා තියෙන්නේ දෙසැම්බර් 14 ශ්‍රී ලංකා පොලිස් මේ අපේ මේ කැපවීම ඔබේ අනාගතය ලස්සන කරවීමටයි නීතියට අවනත වීම ඔබේ වගකීමයි. සංගුල හිනා වෙනද මේක බලලා මේකේ මේ වැඩි කියන්නේ රියැක්ෂන් තියෙනවා ඔක්කොම 6200ක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ 100%කටත් වැඩිය මිනිස්සු මේ පෝස්ට් එකට හිනා වෙනවා. මේ ඊයේ දාපු එක. ඔබ ත්‍රිපදනවා නේද? මේ ගැන මිට කලින් හිතලා තියෙනවද? ක්‍රියාපදනට අධික වාහන තදපදයේදී නැත්නම් යතුරුන්ගේ වැරදි ලෙස ක්‍රියාපදයේ නිසා දුරකථන ලැබුණු පරිණාම නිසා ඔබ අනවශ්‍ය විදියට කෝපයටපත් විය හැකියි. කියලා වුණ දැන් ක්‍රියාපදන අයට උපදේශ මාලාවක් දාලා තියෙනවා. මේ
මේකේ කමෙන්ට් තමයි කියවන්න මේ ඕනේ හරි ෂෝක් ඉතින් මේක තමයි පොලිසිය සම්බන්ධයෙන් මේ වෙනකොට මිනිසුන්ගේ තියෙන මතය අනුතරෙන් පස්සේ හරි අපි යන් අනිත් ඒවාට අර ධම්මික රණතුංගව ඊයේ අත්අඩංගුවට අරන් තිබ්බ අල්ලස් කොමිසම විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිව පස්සේ අපමත මුදාහරින්න කියලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ තිබ්බා. රුපියල් ලක්ෂ 10 බැගින් වෙච්ච ශරීර ඇප දෙකක් මත මුදාහරින්න තමයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළ තිබේ. ඒත් එක්කම සාක්ෂිකරුවන්ට බලපෑම් සිද්ධ කිරීමෙන් වළකින්න කියලා අවවාද කරලා තිබේ. ඒත් එක්කම සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කරලා තිබෙ. ඉතින් මේකට හේතුව වුණේ එවකට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හැටියට කටයුතු කරපු කාලේ 2017-2018 අවුරුදු සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඉන්ධන මිලදී ගැනීමට නියමිතව තිබූ දිගු කාලීන ටෙන්ඩර් 3ක් අවලංගු කරලා ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමට සිදුවීම තුලින් කියන්නේ ස්ථානීය ටෙන්ඩර් කියන්නේ කෙටි කාලීන තුලින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිද්ධ කිරීමෙන් දූෂණය කියන වරද සිද්ධ කළා කියලා තමයි අත්අඩංගුවට අරන් තිබ්බේ. ඉතින් මේත් එක්කම හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංගවත් අත්අඩංගුවටගෙන ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරනවා කියලා තමයි අල්ලස් කොමිසම අධිකරණයට ඊයේ දන්වලා තිබ්බේ. මේ ඇත්තටම දැන් මේ සිද්ධියට අදාළව වනිජිත මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකා නිදහස් සේවක සංගමයේ තියෙන ඒ සංගමයේ උපාලි අබේරත්න පරීක්ෂණ කමිටුවට ඉදිරිපත් කළ පැමිණිල්ල මත තමයි මේ විමර්ශනය ආරම්භ කරලා තිබුණේ. ඒ විමර්ශන වලින් හෙළිවෙච්ච කාරණේ මත පදනම්ව තමයි අල්ලස දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ. එතකොට මේ ඇත්තටම මේ ඛනිජ තෙල් මිලදී ගැනීමට තියෙන ආකාර දෙකක් තමයි අර සනුරි මතක් කරපු ආකාරයට මේ දිගු කාලීන ටෙන්ඩර් පටිපාටියක් තියෙනවා. ඊට අමතරව කෙටි කාලීන එහෙමත් නැත්නම් ස්ථානීය ටෙන්ඩර් පටිපාටියක්. එතකොට මේ දෙකින් ඉස්සරලාම 2017 ජූලි 27 වෙනිදා දිගු කාලීනව ටෙන්ඩර් පදනම් යටතේ චයින පෙට්‍රෝ සමාගම් වෙතින් දිගු කාලීන පදනම් යටතේ ටෙන්ඩර් 3ක් මගින් ඉන්ධන මිලදී ගැනීමට තමයි තීරණය වෙන්නේ. එතකොට පසුව වනිජ තෙල් සංස්ථාව විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සකස් කර අමාත්‍ය මණ්ඩලයට යැවීමෙන් සූදානමුත් කරනවා මේ ආකාරයට අර අදාළ චීන සමාගමින් මේක මිලදී ගන්න. ඒ අවස්ථාවේදී තමයි කවුද ධම්මික රණතුංග ඔහු මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරන්නේ. හරිද? විරෝධය පළ කරලා දිගු කාලීන ටෙන්ඩර් 3 යටතේ ඉන්ධන මිලදී ගැනීමේ අවදානමක් තියෙන බවට තමයි ඔහු ඒ විරෝධය පළ කරන්නේ. ඊට පස්සේ අර ටෙන්ඩර් කැඳවීම අවලංගු කරනවා. අවලංගු කරලා මේ පිළිබඳව කියන්නේ දිගු කාලීනව හරි වෙනත් ක්‍රමවේදයකින් හරි මේ ඛනිජ තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් කවුද ධම්මික රණතුංග විසින් කමිටුවක් පත් කරනවා. මේ තීරණයක් ගන්න මොන ක්‍රමවේදයෙන්ද ගන්න කියන තීන්දුව කරන්න කමිටුවක් පත් කරනවා. එතකොට ඒ කමිටුවේ සමාජිකයන් මේ කාරණා සම්බන්ධයෙන් Tamanට තීරණයක් දෙන්න බෑ කියලා ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරද්දී ධම්මික මේ රණතුංග ඒ කමිටුවට බලපෑම් කළා කියලා තමයි චෝදනාව තියෙන්නේ. ඒ කමිටුවට බලපෑම් කරලා තියෙනවා Tamanට අවශ්‍ය තීන්දුව ලබා දෙන්න කියලා. එතකොට මේ අර කෙටි කාලීන දේවල් ලබා දෙන්න කියලා බලපෑම් කළා කියලා විමර්ශන වලින් අනාවරණ වෙලා තියෙනවා කියලා ඒ කමිටුවේ සමාජිකයන් මේ වෙද්දී අල්ලස දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කට උත්තර ලබා දී තිබෙනවා. ඒ කට උත්තර වලින් ඒගොල්ලන් කියලා තියෙනවා යම් තාක් දුරට ඒගොල්ලන්ට ලබා දී මේ මොකද ඒගොල්ලන්ට බලපෑම් කරපු ආකාරය සම්බන්ධයෙන්. එතකොට තමයි මේ සියල්ල සලකා බලලා තමයි ධම්මික රණතුංගව මේ සිද්ධියට අදාළ සේකරුවෙක් ලෙස නම් කරලා අත්අඩංගුවට ගැනීමක් සිදු කරන්නේ. ඊට අමතරව දැන් ධම්මික රණතුංගගේ පාර්ශ්වයනොත් මේ සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් තියෙන්න එපා. එතකොට ඔහු මේ ඊයේ දිනේදී අධිකරණයට ඉදිරිපත් කරපු වෙලාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කරන්න තමයි ඉල්ලීම් කරලා තිබුණේ. කෙසේ වෙතත් පසුව අධිකරණයක ප්‍රතික්ෂේප කළ ලබා දීමක් සිදු කරලා තිබුණා. එතකොට මේ
මේ මොකක්ද ඊයේ දිනේදී අධිකරණයේ කවුද මේ ධම්මික රණතුංග වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දැක්වීමක් සිදු කරලා තිබුණා මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම ඊයේ දිනේදී අපි උසාවියේ හිටියනේ ඒ හින්දා මට මේ සම්පූර්ණයෙන්ම මම එයාගේ සබ්මිෂන් එක කියන්න යන්නේ මට මගේ මේ යාළුවෙන් හිටියනේ මේ අධිකරණයේ වෙනදාට අපිත් එක්කම අධිකරණයේ වාර්තා කරන යාළුවන් කීප දෙනෙක් හිටියා. ඒගොල්ලන්ගෙන් ලබාගත් තොරතුරු වලින් තමයි මේ සම්බන්ධයෙන් මම කතා කරන්නේ. එතකොට මේ මොකක්ද ධම්මික රණතුංගට මීට කලින් අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් සභාව විදේශ ගමන් තහනමක් පනවලා තියෙනවා ඒක පාර්ශවීව. එතකොට මේගොල්ලන්ට දෙනු නොදී ඒක ඒ විදේශ ගමන් තහනම ගත්ත කියලා තමයි කියන්නේ. හැබැයි ඒ සම්බන්ධයෙන් ධම්මික රණතුංග ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පැත්සමක් ඉදිරිපත් කරලා තියෙනවා. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඊ අධිකරණයට ඉදිරිපත් කරපු කරුණු වලට අනුව එම මූලික අයිතිවාසිකම් පැත්සම මේ වෙද්දී විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර ලබා දීමක් සිදු කරලා තියෙනවා. මෙවැනි ආකාරයට තමයි මේ විමර්ශනයේදී අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරලා තිබුණේ. කියන්නේ ඒකපාර්ශ්වීව නැත්නම් විදේශ ගමන් තහනමට මේ ලක්වන පුද්ගලයාගේ පාර්ශවයට ඒ සම්බන්ධයෙන් කිසිම දැනුම් දීමකින් තොරව විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබුණා. ඒ වෙද්දී ධම්මික රණතුංග මේ විමර්ශනයට මේ පූර්ණව සහයෝගය දක්වලා තිබුණා කියලා. එහෙම තිබියද්දී තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න අවශ්‍ය වෙන්නේ. අනික ධම්මික රණතුංග සම්බන්ධයෙන් මේ විමර්ශනයේදී අදාළ පාට් එක ගෙන ධම්මික රණතුංගට අදාළ දේවල් ගෙන මේ වෙද්දී විමර්ශන අවසන් වෙලා තිබියද්දී බන්ධනාගාරගත කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි ඔහුගේ තර්කය වෙලා තියෙන්නේ. එතකොට කෙසේ වෙතත් මේ සම්පූර්ණයෙන්ම මේ සිද්ධි මාලාව සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් පසුව තමයි ධම්මික රණතුංගට එප ලබා දෙන්න අධිකරණයේ තීන්දුව කරලා තියෙන්නේ. නැවත මාර්තු 13 වෙනිදා මේ නඩුව කැඳවීමට නියමිතයි. මීට අමතරව මේ ඒ වෙද්දී මේ khනිජ තෙල් ඇමතිවරයා ලෙස කටයුතු කරපු කවුද අර්ජුන රණතුංගවත් අත්අඩංගුවට ගැනීමට සූදානමක් තියෙන බවට තමයි ඊයේ දිනේදී අධිකරණයට අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව පැහැදිලි කරලා තියෙන්නේ. ඒකට හේතුව ඊයේ දිනේදීම අත්අඩංගුවට ගන්නවද කියලා අධිකරණය මේ විමසලා තිබුණා. අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරියකින් එහිදී සඳහන් කිරීමක් සිදු කරලා තිබුණා. අර්ජුන රණතුංග මේ වෙද්දී විදේශගත වෙලා ඉන්නේ. ඒ හින්දා අත්අඩංගුවට ගැනීමට බැරි වුණා කියලා. කෙසේ වෙතත් ඔහුවත් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරනවා කියන කාරණේ තමයි අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කරලා තිබුණේ. එතකොට අරස් කරතින් මේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකෙක් තමයි නේද? ඔව් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක. මේ ඔය යහපන් ආණ්ඩුව කාලේ කනිතෙල්ලම තුලා හිටියේ. ඔව් 2017 වගේනේ. එතකොට ප්‍රසන්න රණතුංග විපක්ෂයේ ඒකාපද විපක්ෂයේ අටවගෙන කට්ටිය හිටියේ. රයිල් මල්ල ඔක්කොම ඉඳලා සීන් එක. මේ හුලඟට ලිබර්ටි ප්‍රතිමාව කඩා වැටලා තියෙනවා. නමුත් මේ දාලා තියෙන සිලස මේක වැරදි. ලිබර්ටි ප්‍රතිමාව නෙමෙයි කඩා වැටෙන්නේ මේ බ්‍රසීලයේ තියෙන ලිබර්ටි ප්‍රතිමාව අනරුවක්. බ්‍රසීලයේ තියෙන යහපත් කාලගුණයත් එක්ක කඩා වැටලා තියෙනවා. බොහෝ තැන්වල මේක මේ ලිබර්ටි ප්‍රතිමාව විදිහට දාලා තියෙනවා. ඔව්. කොට්ටහසේ කතාවට යන්න. ඔව් යා. මේ මහාචාර්ය පූජ්‍ය කොටපිටිය රාහුල නාහිමියන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරන්ති කොට්ටහච්චිටයි පානදුර නගරාධිපති හේමකුමාර පෙරේර මහතාටයි දෝෂාරෝපණය සිදු කරනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ මේ තමා මයික්‍රොෆෝනේ අතර ගත්තට පස්සේදී නගරාධිපතිවරයා සහ මන්ත්‍රීතුමිය උත්සව සභාවෙන් පිටව ගියා කියලා. ඊයේ මේ තිබිලා තියෙනවා පානදුර ගල්බොඩ ශ්‍රී මහා විහාරයේදී උත්සවයක්. ඒ උත්සව අවස්ථාවේදී තමයි මේ සිදුවීම සිදු වෙන්නේ. ඒකෙදී රාහුල හාමුදුරුවන් චෝදනා කරමින් කියන්නේ මේ වෙනකන් තමන්ගේ නායක හාමුදුරුවන් වහන්සේ බැහැ දකින්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආවේ නැහැ කියලා. භික්ෂුන් වහන්සේලා මොන දේ ප්‍රකාශ කරත් ඒක අහගෙන ඉදීමේ පෞරුෂයක් දේශපාලඥයන්ට තියෙන්න ඕන කියලා උන්වහන්සේ සඳහන් කරනවා.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි, හිටපු කතානායක කරු ජයසූරිය මහතා, රාජිත සේනාරත්න මහතා, සංජීව එදිරිමාන්න මහතා යන පිරිස එක් වෙලා හිටියා. ඔය තියෙන ෆොටෝ එක. ඒ අවස්ථාවේ ෆොටෝ එක. කොට්ටහච්චිගෙන් එහා පැත්තේ තමයි නගරාධිපති ඉන්නේ. නැගිටලා යන වීඩියෝ එක. ඔව් මේකත් බලන්න කුරුවල්ල අවස්ථාව. අතටම මේ චන්දිම හෙට්ටිආරච්චි මේ අතරම මේ චන්දිම හෙට්ටිආරච්චි මිට කලිනුත් අතර අහුණා. මේ ඒත් ඔය වගේ ආගමික අවස්ථාවකට ගිහිල්ලා මහින්ද රාජපක්ෂව අතර මල්ලගෙන තිබ්බා. මේ අවස්ථාව චන්දිම තමයි මුළු මේ ෆෝටෝ ටික අල්ලගෙන යන්නේ. අත්තික හැබැයි. හරිනේ හොරු අල්ලනවා කියලා නේ කිව්වේ. ඔන්න කොමඩි අල්ලලා තියෙන හරි. දැන් මෙතන නගරාධිපතිතුමා මම මයික් එක අතට ගන්නකොටම മന്ത്രിතුමිය දෙන්න නැගිටලා ගියා. අපි තරහ නැහැ. අපි මේ කියන්නේ මේ සමාජයේ යම් කිසි නිවැරදි පාලනයක් තියෙනවා නම් ඒ පාලනය තුල ඉන්න පක්ෂද විපක්ෂද හොරුද තක්කඩිද හොඳ අයද රත්යාදුකාරයෝද වැඩකට නැති අයද දුප්පත්තුද පෝසත්තුද අරණිකායද මේනිකායද මේ එකකින්වත් වැඩක් නැහැ. සමාජයක ඒ සමාජයේ ජීවත් වෙන සියලු දෙනාම මගේ දරුවෝය කියන හැඟීමෙන් මහා යටතේ ඉන්නේ. මහා ලොකු බලයක් ජනාධිපතිතුමාට තියෙන. මම වරක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසිරියේ තියාගෙන එතුමා බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියා. හැබැයි එතුමා මගෙත් එක්ක අද වෙනකන් තරහ වුණේ නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට අපි ඉදිරියේ තියාගෙන දොස් කියලා තියෙනවා. කවදාවත් එතුමිය අපිට දොස් කියලා නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි දොස් කියලා තියෙනවා. මේ වැඩේ කරන්න එපා කියලා තියෙනවා. එතුමන්ලා හොඳ වැඩ කළා. නමුත් වැරදි වැඩක් කළානේ. වැරදි වැඩ වෙන්න පුළුවන්නේ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ගෝඨාභය මැතිතුමාත් කවුද රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එතුමාලා අදටත් එනවා. අදටත් උපදෙස් ගන්නවා. පැරදුනේ ඔබ වහන්සේලා නිසයි කියලා කියන්න චෝදනා කරන්න ඉන්නේ නැහැ. ඉතින් මම මේ සඳහන් කළේ මාව විවිධ විදිහට මේ එක විදිහට මේ කෝට්ටේ සංඝ සභාව උඩට තියාගන්න හදනවා. ඒව ඕන එකක් ඕන කෙනෙක් කියපු දෙයක්. මෙතන ඉන්නවා නම් කවුරු හරි මෙතන ඉන්නවා අපි මේ දන්න മന്ത്രിවරු ටිකක් දන්න മന്ത്രിවරු ඉන්නවා. ඔබතුමන්ලා එක අපි තරහ නැහැ. හැබැයි ඔබතුමන්ලා අපිව හම්බ වෙන්නේ නැහැ. හිටියද විරුද්ධ නැහැ නේ ඔබතුමන්ලාට. චන්දිමට එන්නේ. අපි ඔබතුමන්ලාට පෞද්ගලිකව විරුද්ධ නැහැ. ඔබතුමන්ලාගේ කිසි පෞද්ගලික තොරතුරක් අපි දන්නේ නැහැ. පෞද්ගලික තොරතුරක් තියා ඩයල් එක හඳුනන්නේ නැහැ නේ. හරි මේ අපි මේ අරකට කියාගෙන යන් මේ වෙලාවේ හොට් නිවුස් එක මේ IPL එක. IPL එකේදී මතීෂ පතිරණට ඉන්දියන් රුපියල් කෝටි 18ක ඉන්දියන් රුපියල් කෝටි 18ක මුදලකට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් මිලදී ගන්න තියෙනවා. වෙන්දේසියේදී කලින් හිටියේ කොහෙද? චෙන්නයි වලනේ. චෙන්නයි සුපර් කිංග්ස් නේද? ඊට පස්සේ වනදු හසරංගව ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමෙන් ඉන්දියන් රුපියල් කෝටි 2කට අරන් තියෙනවා. කියන්නේ ඊට වඩා රුපියල් කෝටි 16කට වැඩියෙන් තමයි මතීෂ වරන් තියෙන්නේ. ඊට පස්සේ ඕස්ට්‍රේලියන් ඕල් රවුන්ඩර් කැමරුන් ග්‍රීන් එයාව ඓතිහාසික මිලකට අරන් තියෙනවා මේ IPL වෙන්දේසියේ කොල්කතා නයිට් රයිඩර්ස් එකෙන් එතකොට ඉන්දියන් රුපියල් කෝටි 25.2 ගානකට. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් වලින් නම් මිලියන් 2.7ක්. තාමත් විශාල මුදලක්. විශේෂයෙන්ම තවත් මේක නිවේදනයක් මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයක් තියෙනවා. මේ උතුරු සහ නැගෙනහිර පළාත්වලට විශේෂයෙන්ම තද වැසි මේ අපේක්ෂා කරන බවට තමයි නිවේදනයක් නිකුත් කරලා තියෙන්නේ. අද පස්වරේ
පස්වරුව 4ට නිකුත් කරන ලද මේ නිවේදනය සඳහන් කරනවා හෙට 17 පෙරවරු 8:30 සිට අනිද්දා පෙරවරු 8:30 දක්වා වළංගු වන පරිදි මේ නිවේදනය නිකුත් කරනවා කියලා සඳහන් කිරීමක් තියෙනවා. නැගෙනහිර මධ්‍යම ඌව පළාත් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සඳහා සැලකිලිමත් වෙන ලෙසට තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ දිනම් දීම සිදු කරන්නේ. මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවට තමයි සඳහන් කිරීමක් සිදු කරලා තියෙන්නේ. එතකොට නැගෙනහිර මධ්‍යම ඌව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා තමයි අපි මතක් කරන්නේ. ඒත් එක්කම මේ කවුද සීබී රත්නායක සම්බන්ධයෙන්ුත් අපි මතක් කරලා යන් සීබී රත්නායකව අත්අඩංගුවට අරන් තිබුණා අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාව 2011 මාර්තු 31 සිට 2013 මාර්තු 31 දක්වා වෙන කාල සීමාව තුළ තමන්ගේ නීත්‍යානුකූලව මොකක්ද මේ හම්බ කරන්න පුළුවන් නීත්‍යානුකූලව හම්බ කරන්න පුළුවන් මේ ඒ සීමාවෙන් ඔබට ගිහිල්ලා හම්බ කරගෙන තිබුණා බිලියන 5.7ක දේපල වගේක්. ඒ සම්බන්ධයෙන් තමයි අත්අඩංගුවට අරන් තිබුණා. ගිය දෙවැනිදා මේ අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශනාංශය විසින් මේ අත්අඩංගුවට ගැනීම සිදු කරලා තිබුණා. කියන්නේ Taman උපයාගත් ආකාරය හෙළි කරන්න අපහසුත් වෙලා තිබුණා සීබී රත්නායක අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන ඉදිරියේදී. විශේෂයෙන්ම මේ කවුද සීබී රත්නායක ඇමති ධූර කීපයක් දැරුවා මේ ක්‍රීඩා අමාත්‍ය පුද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය සහ පශු සම්පත් අමාත්‍යාංශය අමාත්‍යවරය විදිහට කටයුතු කරා. ඔව් ඒ අමාත්‍ය ධූරවල කටයුතු කරපු කාල සීමාව සහ මේ අයථා ලෙස මේ දේපල උපයා ගත්තා යයි කියන කාල සීමාව එකයි. ඒ හින්දා තමයි අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරලා තිබුණා. විශේෂයෙන්ම රාගල පිහිටි කෝටි ගණනක් වටිනා ඉඩමක් මිලදී ගැනීම, NBR සන් නමින් පෞල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම, තීර්බදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීම, සිය හිතවතුන් සඳහා ඩුබායි සංචාරවල මුදල් සැපයීම, හිතවත් තැනැත්තෙකුගේ රුපියල් කෝටියක මුදලක් ලබා ගැනීම, නිසීගිය සහෝදරයෙකු SB රත්නායක මහතාගේ රුපියල් කෝටියක මුදලක් ලබා ගැනීමේ තුළු කාරණා සම්බන්ධයෙන් තමයි මේ විමර්ශනය ආරම්භ කරන්නේ. 2023 අංක 19 දරන දූෂණ විරෝධී පනත යටතේ විමර්ශන ආරම්භ කරලා තිබුණේ. ඒ විමර්ශනට අදාළව තමයි ගිය දෙවැනිදා අත්අඩංගුවට ගැනීමක් සිදු කරලා තිබුණේ. ඊට පසුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබුණා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා. ඒ නඩුව අද දිනේදී කැඳවපු වෙලාවේදී සීබී රත්නායකව අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණා. එහිදී අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී හිටපු කොමිෂන් සභාවේ සහකාර නීති අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයේ කරුණු ඉදිරිපත් කරමින් කියලා තිබුණා මේ සිද්ධියට අදාළව මේ වෙද්දී සියලුම කටඋත්තර සටහන් කරලා අවසන් කියලා තිබුණා. අවශ්‍ය කටඋත්තර ටික සටහන් කරගෙනයි තියෙන්නේ කියලා. ඒ හින්දා මේ නඩුව සම්බන්ධයෙන් නැවත මේ පරිශීලනය කරන්න අධිකරණයට මේ අධිකරණය වෙනත් දිනයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් සිදු කරලා තිබුණා. එහිදී සීබී රත්නායක වෙනුවෙන් පෙනී හිටියා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා. ඔහු සඳහන් කිරීමක් සිදු කළා. අප පනතේ තියෙන විධිවිධාන පාවිච්චි කරලා සැකකරුට මේ එප ලබා දීමක් සිදු කරන්න කියලා ඕනෑම කොන්දේසියක් මත එප ලබා දීමක් සිදු කරන්න කියලා. එතකොට අධිකරණයට ඉදිරිපත් වෙච්ච කරුණු සලකා බලලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගස් බෝදරගම මහතා නියෝග කළා සීබී රත්නායකව මිලියන 2 බැගින් වූ ශරීර එප දෙකක් මත එප මත නිදහස් කිරීමට ඒත් එක්කම ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටත් අධිකරණය නියෝග කළා. මේ සම්බන්ධයෙන් නඩුව ලබන මාර්තු 6 වෙනිදා නැවත විභාගයට ගැනීමට නියමිතයි. අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීමේ ඊකෝට් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය අද හම්බෙලා තිබ්බා. ඉතින් ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ මුල් අධියර හැටියට මේ වෙනකොට ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් ඒකේ නඩුගොනු කළමනාකරණය සඳහා වෙබ් අඩවියක් සහ සමැදි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හඳුන්වා දීලා මේ වෙනකොට සාර්ථකව ක්‍රියාත්මක කරමින් යනවා. ඉතින් ඒ අනුව මේක අපේක්ෂාව වෙන්නේ
අධිකරණ පද්ධතිය මුහුණ දෙන්න නඩු ප්‍රමාදයන් ඒ වගේම දත්ත විනිවිදභාවය නොමැතිකම සහ යුක්තිය සඳහා කාලෝචිත ප්‍රවේශයකට බාධා කිරීමේ හා ක්‍රියාපටිපාටිමය අකාර්යක්ෂමතා මගහරවා ගැනීම හැකි වෙනවා කියලා තමයි මේකෙන් කියලා තියෙන්නේ. ඉතින් ඒ අනුව රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන මේ වෙනකොට වෙන් කරලා තියෙනවා. කැබිනට් අනුමැතිය හරහා මේ අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීමේ ඊකොට් ව්‍යාපෘතියට ආපදාවෙන් දිට්වා සුළඟ නාටුව නිසා සිදුවෙච්ච ආපදා සම්බන්ධයෙන් ප්‍රවාහන මහාමාර්ග නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් සඳහන් කරනවා මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75ක ලාභයක් දැනට සිදු වෙලා තියෙනවා කියලා. මේ ආපදා තත්ත්වයේ විශ්ලේෂණය කිරීම සහ එයින් සිදුවන සමාජීය ආර්ථික පාරිසරික හානිය තක්සේරු කිරීමට ගන්න ඕන පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබිලා තියෙනවා පසුගියදා පාර්ලිමේන්තු ආශිංසක අධීක්ෂණ කාරක සභාවේ. ඒක එස්.එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි රැස්වලා තියෙන්නේ. මේකෙදී විනාශ වූ මහා මාර්ග හා පාලම් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම සිදු කළ යුතු අනිකුත් ප්‍රතිසංස්කරණයන් සමග ඒ සඳහා රුපියල් බිලියන 190ක පමණ මුදලක් අවශ්‍ය වෙනවා කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා කියලා එම නිලධාරීන් එම අවස්ථාවේදී සඳහන් කරලා තියෙනවා. මේකෙදී මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ තියෙන මාර්ග 316ක් සහ පාලම් 40කට ආසන්න පාලම් 40කට හානි සිදු වෙලා තියෙනවා කියලා පෙන්වලා දීලා තියෙනවා. හැබැයි මේ කාර්ක සභා සභාපතිවරයා පෙන්වලා දින්නේ දුම්රිය මාර්ගවලට උන හානිය සහ දිවෙන පුරා ප්‍රාදේශීය මාර්ගවලට සිදු වුණ හානිය පිළිබඳව තවමත් තක්සේරු කිරීමක් සිදු වෙලා නැහැ කියලා. ප්‍රාදේශීය මාර්ග නැවත පිළිසකර කිරීමේදී ඒ සඳහා වන මුදල් ප්‍රතිපාදන ලබා දීම සඳහා අමාත්‍යාංශ මූලිකත්වයේ වැඩපිළිවෙලක් සකස් කිරීම වැදගත්කමද කාර්ක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කරලා තියෙනවා. ඒ අනුව දැනට ලෝක බැංකුව මගින් රුපියල් බිලියන 2ක මුදලක් ණයක් ලෙස ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් තවත් ආයතන කිහිපයක් මගින් මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමට අපේක්ෂා කරනවා කියලා නිලධාරීන් එහිදී සඳහන් කරලා තියෙනවා. මේ අපදා තත්ත්වයේ ලංකා විදුලි බල මණ්ඩලයේ රුපියල් බිලියන 20ක අලාභයක් සිදු වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ලෝක බැංකුවේ මේ සඳහා යම් ණය මුදලක් ලබා ගැනීමට සාකච්ඡා සිදු වෙනවා කියලාත් නිලධාරීන් ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට කාර්ක සභා සභාපතිවරයා කියලා තියෙනවා මෙම මේ මුදල ණය මුදල් ලෙස ලබා නොගෙන ප්‍රධානයක් විදියට ගන්න උත්සාහ කරන්න කියලා ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා. ණය මුදලක් විදියට ප්‍රතිපාදන ලබා ගැනීම ඔස්සේ පාරිභෝගිකයන්ගෙන් විදුලි බිල් පතේ යම් වැඩිවීමක් සිදු හැකි නිසා මේ මුදල ප්‍රධානයක් විදියට ලබා ගැනීමේ වැදගත්කම තමයි මේ වෙලාවේ සභාපතිවරයා විසින් අවධාරණය කරලා තියෙන්නේ. ලංකා විදුලි බල මණ්ඩලයේ පෞද්ගලික සමාගමට මෙම හදිසි අපදා තත්ත්වයේ හේතුවෙන් දැනට ඇස්තමේන්තු කරලා තියෙන ආකාරයට රුපියල් මිලියන 252ක ලාභයක් සිදු වෙලා තියෙනවා. ඒක අලුත් වැඩියා කටයුතු කරන්න ඔවුන්ට අයවැය මගින් වෙන් කරලා තියෙන ප්‍රතිපාදන මගින් ප්‍රතිපූර්ණ කරගන්න පුළුවන් කියලත් අමතර ණය හෝ ප්‍රදානයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලත් ලංකා විදුලි පුද්ගලික සමාගමේ නිලධාරීන් කරුණු දක්වමින් සඳහන් කරලා තියෙනවා. එතකොට ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයට ඇස්තමේතු කරලා තියෙන විදිහට රුපියල් බිලියන 5.6ක ලාභයක් සිදු වෙලා තියෙනවා. ජල සැපයීම් යෝජනා ක්‍රම 156කට සිදු වෙලා තියෙනවා. ඒ සියල්ලම නඩත්තු කටයුතු සිදු කරලා යථා තත්ත්වයට පත් කරලා තියෙනවා කියලා ඉදිකිරීම හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරලා තියෙනවා. එතකොට ප්‍රතිසංස්කරණ කටයුතු කරන මුදල් අවශ්‍ය වන මුදල් ආසියානු සංවර්ධන බැංකුව මගින් ප්‍රධානයක් විදිහට ලබා ගැනීමට කටයුතු කරනවා කියලත් ලේකම්වරයා අවධාරණය කරලා තියෙනවා. මේ තමයි දිට්ටා සුළුකුණු අටුව නිසා අපදා තත්ත්වයේ පාඩුව. පාඩුව කියන්නේ මේගොල්ලන්ට ඇතිවෙච්ච පාඩුවනේ. ප්‍රවාහන ජලය විදුලිය. සහ මේ නලින්ද ජයතිස්ස කැබිනට් එකේදී කියලා තිබ්බ මේ රුපියල් 25000 දීම නම් මේ වෙනකොට 50%කට වඩා ලබා දීලා අවසන් කියලා තමයි කැබිනට් එකේදී නම් කියලා තිබ්බේ. ආතිමලට හම්බෙලක් දන්නේ. මේක එහෙම කිව්වට 25000 දීමනා සම්බන්ධයෙන් පල්ලෙහා මට්ටමේ එහෙම නැත්නම් මේ ඒක ගලාගෙන යන අර යාන්ත්‍රණයේදී ඒක ලබා දීම සම්බන්ධයෙන් සකස් කරලා තියෙන යාන්ත්‍රණයේදී බොහෝ අඩපාඩු තියෙනවා. ඒ කියන්නේ පිටින් පිට දැන් ආරක්ෂක
අමාත්‍යංශය යටතේ මේ සම්බන්ධයෙන් ගෙසට් නිවේදන කිහිපයක් නිකුත් කරලා තියෙනවා කාටද මේක මේ ලැබෙන්න ඕනේ කවුද මේකට සුදුසු අය කියලා ගෙසට් නිවේදන කිහිපයක් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ දවස් කීපයකට සැරයක් මේ සම්බන්ධයෙන් සමහර සංශෝධන වෙනවා. එතකොට පල්ලෙහා මට්ටමේ මේකට ඩිරෙක්ට් මේ මම කියන්නේ මේ ආපදාවට ලක්වෙච්ච අයත් එක්ක ඩිරෙක්ට් ගැටෙන්නේ ග්‍රාම නිලධාරීන්. ග්‍රාම සේවකවරුන් තමයි මේකට ඩිරෙක්ට් ඒ සම්බන්ධයෙන් අන්තිමට මේ සම්බන්ධයෙන් බලලා උඩට ගෙනියන්නේ මේ තොරතුරු. එතකොට ඒගොල්ලන්ට මේ දවස් ගානකින් මෙහෙම මේ ගෙසට් වලින් සංශෝධන වෙද්දී කියන්නේ කාටද මේක මේ 25000 කවුද ලබා ගන්න පුළුවන්. එහිදී අර කොන්දේසිය දවස් ගානකින් සංශෝධන වුණා නම් ඒගොල්ලන්ට ගැටුම්කාරී තත්වයක් මතුවෙනවා තෝරා ගැනීමේදී. එතකොට මේක ප්‍රමාද වෙනවා. එතකොට මෙහෙම මේ ගැටලු කිහිපයක් තියෙනවා අපි මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ ගැසට් නිවේදන වලින් සංශෝධන කරපු හින්දා මේ ක්‍රියාවලියට කොච්චර මේ ප්‍රමාදයක් සිදු වෙලා තියෙනවද කියලා. අනිත් එක තමයි සමහර අයට ඇත්තටම හානි වෙච්ච අයට මේක ලැබුණද නැද්ද? 25000 දැන් 25000 මුලින්ම දෙන්නේ අදාළ ගෙවල් සුද්ධ කරගන්නනේ. එතකොට මේ වෙද්දී මගේ අදහස නම් මේ වෙද්දී මේ 25000 දීමන දීලා ඉවර කරලා තියන්න ඕනේ. හේතුව මේ තවත් මේ සුද්ධ කරන්න කාලයක් මේ නෑනේ මේ වෙද්දී ඒක දීලා ඒ සුද්ධ කරන්න අවශ්‍ය පහසුකම් ලබා දීලා තිබෙන්න ඕනේ. කෙසේ වෙතත් ඊට අමතරව තවත් 50000ක් දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා මේ ගෙදර බඩු වලට වෙච්ච හානියට. ඊට අමතරව මේ මෙරිච් අයට ලබා දෙනවායි කියලා ලක්ෂ 10ක වන්දිය. එතකොට මේ ආදි මේක හරියටම ලැබුණද නැද්ද? මේක මේ ලබා දෙන්න තියෙන බාධාවල් මොකක්ද කියලා අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම දීර්ඝව ඒ සම්බන්ධයෙන් මෙහෙම මේ අනිකුත් කාරණා කතා කරන අවස්ථාවේදී ඕකත් එක මාතෘකාවක් හැටියට කතා කරන්න වෙලාව මදි. ඒ සම්බන්ධයෙන් දීර්ඝව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ සිද්ධියට අදාළව පමණක්. අනික තවත් කාරණයක් තියෙනවා යන්න කලින් මේකත් අපි මතක් කරලා යන් කියලා මට හිතෙනවා. මතක ඇති මේ තිරුකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ අර ඒ කොටසක් සම්බන්ධයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නය අර බුදු පිළිමයක් වචන පාවිච්චි කිරීම හරිද කියලා මම දන්නේ නැහැ. මේ ස්ථාපනය කිරීමට ගියපු වෙලාවේදී ඇතිවෙච්ච සිද්ධියත් එක්ක යම් මත ભેදාත්මක තත්ත්වයක ඇති වෙලා තිබුණා. එහිදී අභියාචනා අධිකරණයට නඩුවක් ගොනු වෙලා තිබුණා පහුවදා. මේ තිරුකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙසට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරලා තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීමේ වළක්වාලන ආඥාවක් නිකුත් කරන්න කියලා ඉල්ලීම් කරලා තමයි එම රිට් පැත්සම ඉදිරිපත් කරලා තිබෙන අභියාචනා අධිකරණයට. එතකොට මේ පැත්සම සමතයට පත් කර ගැනීමට හැකියාවක් තියෙන බවට තමයි අද අභියාචනා අධිකරණයට කරුණු දක්වලා තියෙන්නේ. එම විහාරයේ විහාරාධිපති තිරුකුණාමලයේ කල්යාණ වංශ තිස්ස හිමි විසින් තමයි මෙම පැත්සම ඉදිරිපත් කරලා තිබුණේ. ඔහු වෙනුවෙන් අද අධිකරණයේදී පෙනී හිටියා ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබෙදි මහතා. මේ නඩුව ධම්මික ගණේපොළ සහ ආදිත්‍ය පටබෙදි කියන මහත්වරුන්ගේ සමන්විත අභියාචනා අධිකරණයේ විනිසුරු මඩුල්ල ඉදිරියේදී තමයි අද දිනේදී කැඳවලා තිබුණේ. මේ විහාරස්ථානයේ කොටසක් කඩා ඉවත් කිරීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නියෝගය ඉවත් කර ගැනීමට වග උත්තරකරුවන් එකඟත්වය පළ කර ඇතයි. හරිද? ඒ කියන්නේ ඒක මේ මොකක්ද නිකුත් කරපු නියෝගය ඉවත් කරගන්න වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟ වෙලා තිබෙනවා කියලා තමයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට අද කියලා තියෙන්නේ. ඒ අනුව අදාළ ස්ථානීය අනුමත සීමාවට අනුකූලව කටයුතු කිරීමට පෙත්සම්කාරව පාර්ශ්වය එකඟ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අර කවුද කල්යාණතිස්ස හාමුදුරන්ගේ පාර්ශ්වය එකට එකඟ වෙලා තියෙනවා. එම තත්ත්වයේ යටතේ මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකියාවක් තියෙනවා කියලා තමයි පෙත්සම්කාර පාර්ශ්වය අද අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වලය ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් අද අධිකරණයේ පෙනී හිටියා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා. ඔහු
මේ කරුණු දැක්වීම. ඒ කියන්නේ ජනාධිපති නීතිඥවරයා මේ ගැටලුව සමතයටපත් කරගන්න පුළුවන්. මේක වෙරළ ආරක්ෂණ මේ අධිකාරියෙන් කලින් දීපු අර නියෝගය ඉවත් කරගෙන තියෙනවා කියන කාරණය අනුමත කරලා කරුණු දැක්වීමක් සිදු කරලා තියෙනවා. ඒ අනුව මෙම කටයුතු වල ප්‍රගතිය විමසීම සඳහා පෙත්සම පෙබරවාරි 20 වෙනිදා නැවත කැඳවීමට අභියාචන අධිකරණයේ තීන්දුව කරලා තියෙනවා. එතකොට මුලින්ම ඉවත් කරන්න කියලා නියෝග ගන්නවා, අධිකරණයට ගියාම ඒක ඉවත් කරගන්නවා. සන්ඩි කතාවක් තියෙනවා. ඔව් ඒ කියන්නේ මේ ඇවෙන්රා එක සම්බන්ධයෙන් අපි පහුගිය දවස් දිගින් දිගටම වාර්තා කළා. ඒ කියන්නේ ඇවෙන්රා එකේ අපි 2023 ඒ කියන්නේ දැන් අවුරුදු ගණනාවක් තිස්සේ අපි වාර්තා කරනවා මේ ඇවෙන්රා එකේ මුළු තැන්ගේ පොඩි ගැටලුවක් තියෙන පොඩි ළමයි අතන ලොකු ගැටලුවක්. මොකද මේ අනාරක්ෂිත ආහාර ගබඩා කිරීම සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. සහ මේ ළඟදී සිදුවීම් කීපයක්ම වාර්තා වුණා. ඒ කියන්නේ මේ දෙසැම්බර් මාසයේ මුල් සතිය කියන්නේ 4 වෙනිදා ඉඳලා 7 වෙනිදා වෙනකන් තියෙන කාලය අතරතුර ආහාර විෂ වෙලා. ඒ කියන්නේ ආහාර විෂ වීමේ සිද්ධි දෙකක් වාර්තා වෙලා තිබ්බා. ඉතින් සහ ඒ ආහාර විෂ වුණ ඒ කට්ටිය මේ වෙනකොට රෝහල් වල ප්‍රතිකාර ලැබමින් ඉන්නවා කියලා තමයි වාර්තා වුණේ. ඉතින් ඒක එකක්. සහ පහුගිය දැන් දවස් කීපයකට කලින් පහුගිය දෙසැම්බර් මාසේ 13 වෙනිදා ඇවෙන්රා ගාඩන් හෝටලේ තිබ්බ විවාහ මංගල උත්සවයකට සහභාගී වෙච්ච අමුත්තන්ට පණුවන් හිටපු ආහාර පිළිගන්නවා කියලා චෝදනා කරපු වීඩියෝ එකක් පහුගිය දවස්වල සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙලා තිබ්බා. ඉතින් මේ සම්බන්ධයෙන් නිවේදන නිකුත් කරලා ඒගොල්ලෝ කියලා ඇවෙන්රා ගාඩන් හෝටලේ පරිපාලන අධිකාරියෙන් නිවේදන නිකුත් කරලා සඳහන් කළ තිබේ මේ චෝදනා සිද්ධ කළ තියෙන කිසිදු සාක්ෂියක් හෝ තහවුරු කිරීමක් නැතුව නිකන් ජංගම දුරකථනයකින් මගින් පෙන්වන ලද තහවුරු නො වූ ඡායාරූපයක් පමණක් පදනම් කරගෙන කියලා තමයි මේක සඳහන් කර තිබේ. ඒත් එක මේ සිද්ධියට අදාළ ඒ සමාජ මාධ්‍ය හරහා සංසරණ වෙච්ච වීඩියෝ එක හිටියා කියලා කියන්නේ රංගන ශිල්පිනී නුවන්ගී ලියනගේ කියන කෙනා. ඉතින් එයා සම්බන්ධ මේ වෙනකොට පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා කියලා සහ ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා තමයි ඇවෙන්රා ගාඩන් හෝටලේ පරිපාලන අධිකාරිය නිවේදනයක් නිකුත් කර සඳහන් කර තිබේ. සහ ඒකම ඇවෙන්රා ගාඩන් හෝටලේ අධිපතිවරයා කියන හිමිකරු මාධ්‍යට අදහස් දක්වලා කියලා තිබ්බා මේ මේ ප්‍රචාර වෙන තොරතුරු වැරදි අසත්‍ය තොරතුරු. ඉතින් මේ සම්බන්ධයෙන් ඉදිරියට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා මේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන අය සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා තමයි කියලා තිබෙන්නේ. ඉතින් ඇවෙන්රා ගාඩන් හෝටලේ මේක විතරක් නෙමෙයි මේට ඉස්සෙල්ලා සිද්ධි කීපයක්ම 2023 වාර්තා වෙලා තිබ්බා. එකක් තමයි මේ මුළුතැන් ගෙයට මුද්‍රා තැබීමේ සිද්ධියක්. ඉතින් ඒකට මුද්‍රා තැබුවා කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටත් PHIලට පොඩි තර්ජනය කිරීමකුත් ඒ දවස්වල සිද්ධ කරලා තිබ්බා. ඉතින් මේ වෙනකොටත් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා ඇවෙන්රා ගාඩන් හෝටල සම්බන්ධයෙන්. ඉතින් සහ පහුගිය දෙසැම්බර් 9 වෙනිදා මේකට සම්බන්ධ මේ මුළුතැන් ගෙයට මුද්‍රා තැබීම සම්බන්ධ පහුගිය 9 වෙනිදා නඩුවක් අධිකරණ ඉදිරියේදී ගොනු කරලා තිබ්බ. කොහොම හරි ඒකටවත් මේකේ හිමිකරු ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ දිගින් දිගටම අධිකරණය මග හරින්න හිටියා කියලා තමයි ඒ වෙලාවේ චෝදනා කරලා තිබ්බේ. ඉතින් ඇවෙන්රා ගාඩන් හෝටලේ මේක විතරක් හෝ තව සිද්ධි දෙක තුනක් විතර නෙමෙයි දිගින් දිගටම වාර්තා වෙලා තිබ්බා. මේ ආහාර සම්බන්ධයෙන් තමයි මේකේ සිද්ධිය වාර්තා වෙලා තිබ්බේ. හරි. මේ අර චාමර සම්පත්ගේකට මේ උත්තර දීලා තිබ්බනේ දයාසිරි. ඔව් ඒකෙදී දයාසිරි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ 14 වෙනිදා රැස්වීමක් තියලා කරපු සියලුපත්වීම් නීති විරෝධී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට මුළුමනින්ම පටහැනි කියලා දයාසිරි ජයසේකර ලියුමක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒක ඔහු මේ නිකුත් කරන්නේත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විදියට තමයි ලියුම සටහන් වෙන්නේ. ඒකෙදී මේ ඔහු සඳහන් කරන පක්ෂයේ නිලතල සම්බන්ධයෙන් මේ අවස්ථාවේ අධිකරණයේ නඩුවක් තියෙනවා. නඩුව මේ මාසේ 18 වෙනිදා තීන්දුව ලබා දෙන්න තියෙනවා. ඒ අවස්ථාවක
තීන්දුව දෙන්නත් කලින් මේ වෙනකොට රැස්වීම තියලා කරපු මේ පත්වීම නීති විරෝධී විවස්ථා විරෝධී කියලා තමයි කියන්නේ. 14 වෙනිදා කරපු සියලු පත්කිරීම වලට අමතරව දේශපාලන මණ්ඩලයේ පවරන ලද සභාපතිවරයාගේ බලතලද දේශපාලන මණ්ඩලයට අහිමි වෙනවා කියලාත් ඔහු සඳහන් කරනවා. ඊට අමතරව මේ ඒකේ තියෙනවා දැන් ඔය දයාසිරි ජයසේකරට නිමල් සිරිපාල සිල්වා මේ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ජාතික සංවිධායක විදියට මේ තනතුරු බාර ගන්න කිව්වා කියලා. එතකොට ජයසිරි කියලා තියෙනවා මට මේ මාව මේ අනිතික විදියට අයින් කරපු ලේකම් ධූරය තමයි මට ඕන කියලා. හැබැයි ඒක ලේකම් ධූරය දුවින්ද දිසානායකගෙන් ඉවත් කරන්න බෑ කියලා දයාසිරි ජයසේකරට කියලා තියෙනවා. එතකොට මේ ජාතික සංවිධායක විදියට කටයුතු ජයසිරිට කියලා තියෙනවා ජාතික සංවිධායක විදියට කටයුතු කරන්න කියලා. එතකොට අනීතික විදියට කරපු මේ පක්ෂයේ ලේකම් විදියට කටයුතු කරමින් ඉන්නකොට අනීතික විදියට ඉවත් කරලා නැවත ජාතික සංවිධායක විදියට කටයුතු කරන්න බෑ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අතරතුරදී තමයි චාමර සම්පත්ට මේ සියලු තනතුරු දීලා තියෙන්නේ. ඒකෙදි මේ චාමර සම්පත් දසනායක මේ අවස්ථාවේදී ඔහුගේ කතාවේදී කරපු ප්‍රකාශ සභාව විතරක් නෙමෙයි රටම නොමග යවන ආකාරයේ ප්‍රකාශ ගණනාවක් ඉදිරිපත් කරා කියලා දයාසිරි මන්ත්‍රීවරයා ඉදිරිපත් කරපු ලියුමේ සඳහන් වෙනවා. ඊට අමතරව මේ ඔහු කියනවා මේ මම කොහොමද එතෙන්දී චාමර සම්පත් කියලා තියෙනවා මේ දයාසිරි ජයසේකර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් ලබාගත්තොතින් මන්ත්‍රී ධූරය අහෝසි වෙනවා කියලා. ඒවා මේ නොමග යවන ප්‍රකාශ කියලා තමයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. ඔහු කියනවා සමගි ජන බලවේගයත් එක්ක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ ගිවිසුම අනුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් විදියට වුන් පිළිගෙන තියෙනවා. එතකොටත් මම ලබාගත් මන්ත්‍රී ධූරය නිදහස් පක්ෂයේ සමාජිකයෙක් ලබාගත් මන්ත්‍රී ධූරයක් විදියට වුන් පිළි අරගෙන තියෙනවා. මේක මේ සමගි ජන බලවේගයේ මහලේකම්වරයා රංජිත් මන්දුම් බණ්ඩාර මැතිවරණ කොමිසම සභාවට දැනුම් දීලා තියෙනවා කියලත් ඔහු සඳහන් කරනවා. එතකොට චාමර සම්පත් දසනායක මැතිවරණයට එම මැතිවරණයට තරඟ කරේ සිලින්ඩරේ ලාංඡනයේ යටතේ එහෙනම් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙන්නේ කොහොමද කියලා යන්න මේ හා සමානව ගැටලුවක් තියෙනවා. ඔහු තවදුරටත් කටයුතු කරන්නේ සිලින්ඩර ලාංඡනය සහිත පක්ෂයේ ලේකම්වරයාගේ අසනින්. එහෙනම් ඔහුගේ මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ධූරයක් වෙන්නේ කොහොමද කියන එක ඔහුගේ ලියුමෙන් විමසා සිටිනවා. මේ විදිහට දිග ලියුමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔහු අත්සන් කරලා තියෙන්නේ ලේකම් විදියට. අපි නගර කරමුනේ. හරි. එහෙනම් අපි නැවත හෙට දිනේදී හමු වෙමු. හුඟක් දේවල් කතා කරන්න තියෙනවා ඉදිරියේදී කාලයත් එක්ක අපිට යන්න වෙනවාද. එහෙනම් සුබ දවසක්.